Hi, welcome to my YouTube channel. කඩේ තියනවා වගේම ගෙදරදිම රස ෆ්‍රයිඩ් රයිස් එකක් හදමුද? වැහි පොද වැටෙන වෙලාවක රස ෆ්‍රයිඩ් රයිස් එකක් කඩේ වගේම හදාගෙන කමු. එන්නකෝ අපි හදන විදිහ බලන්න. ඉස්සෙල්ලාම චිලි පේස්ට් එක හදාගමු. මම ඒකට සුදු ලූණු, කරපිංචා, කෑලි මිරිස් අරගෙන තියෙනවා. තෙල් එකක් ලිපේ තියලා ඒකට ඉස්සෙල්ලාම කපාගත්ත බීලුණු ටික හොඳට කර වෙනකන් තියාගන්න ඕනේ. කර වෙනවා කියවට මේක කළු වෙනකන් තියාගන්නේ නෑ. රන්වන් පාට වෙනකන් අපි තෙලේ හොඳට බැද ගන්න ඕනේ. ඒ බැදීගෙන මේනකොට ඒකට සුදු ලුණු එකතු කරලා හොඳට රන්වන් පාට වෙනකන් බැදීගෙන එන්න දෙන්න. එතකොට කරපිංචා එකතු කරගන්න. ඊළඟට මම උම්මලකඩ ටිකකුත් එකතු කරගන්න. මේ ටික හොඳින් කලවම් කරන්න ඕනේ. ගින්දර මේ වෙලාවේ අඩුවම කරලා තියාගන්න ඕනේ. මේක හොඳට මෙහෙම කලවම් කරලා මේකට අපි ඊට පස්සේ සීනි එකතු කරගන්න ඕනේ. රස අනුව සීනි දාගන්න. ඊට පස්සේ කෑලි මිරිස් එකතු කරගෙන මේක හොඳට කලවම් කරන්න ඕනේ. කෑලි මිරිස් කර වෙන්න දෙන්න එපා. ඊළඟට අපි රස අනුව ලුණු දාගෙන මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මේකට අපි තක්කාලි සෝස් ටිකකුත් එකතු කරගන්න ඕනේ. එතකොට තවත් ගොඩාක් රස වෙනවා. අපේ චිලි පේස්ට් එක මෙන්න මේ විදිහට ඉක්මනට හදාගන්න පුළුවන් අපිට. මේ වගේ වැහි පොද වැටෙන වෙලාවක කටට සැරට කන්න ඔයාලත් ආසයි නේද? ඊළඟට අපි චිකන් ඩෙවල් එක හදාගන්න. මම මේ චිකන් ග්‍රෑම් 500ක් හොඳට සෝදලා අරගෙන තියෙනවා. ඊට පස්සේ ඒකට ලුණු, ගම්මිරිස්, කහකුඩු, තුනපහ කුඩු සහ මිරිස් කුඩු දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඒකට තලාගත්ත සුදු ලුණු බික් දෙක තුනකුත් සෝයා සෝස් මේ සැහැන්දක් විතරක් එකතු කරගන්න ඕනේ. මේක එකතු කරගෙන හොඳට කලවම් කරන්න ඕනේ. මන් තව අමතර දෙයක් දානවා. ඒ තමයි කෝන් පිටි. කෝන් පිටි දැම්මහම මේ චිකන් බැද්දාම හොඳට ක්‍රිස්පි ගතියට එනවා. ඒ නිසා මම මේක හොඳට අනාගෙන පැය 3ක් විතර මැරිනේට් වෙන්න දෙන්න ඕනේ. එතකොට මේකට හොඳට රසය උරාගෙන හරිම රසයි. ඊළඟට අපි මැරිනේට් වෙච්ච චිකන් ටික බැදගමු. තාච්චියක් ලිපේ තියලා තෙල් ටික රත් වෙන්න දෙන්න ඕනේ. ඊළඟට මැරිනේට් වෙච්ච අපේ මේ චිකන් ටික තාච්චියට දාගෙන හොඳට බැද ගන්න ඕනේ. මේක රන්වන් පාට වෙනකන් මද ගින්දරේ හොඳට බැද ගන්න ඕනේ. ගින්දර වැඩි කරගන්න එපා, කර වෙයි. අපේ චිකන් ටික මේ වගේ හොඳට කලවම් කර හොඳට බැද ගන්න ඕනේ. මෙන්න මේ වගේ ගානට එනකොට අපේ චිකන් එක බා ගන්න ඕනේ. ඔයාලට පේනවනේ දැන් චිකන් එක හොඳට කර වෙලා රන්වන් පාට වෙලා තියෙනවා. මේ වෙලාවට අපි චිකන් එක ලිපෙන් අයින් කරගන්න ඕනේ. දැන් මම අපේ චිකන් ටික ලිපෙන් අයින් කරගන්නවා. ඊළඟට මං අනිත් චිකන් ටිකත් ඒ වගේම තෙල් එකට දාලා හොඳට බැද ගන්නවා. ඊළඟට අපේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්න මම බත හදාගන්න තමයි හදන්නේ. මේ තමයි හරිම සුවඳයි. හාල් කෝප්ප දෙකකට ලුණු තේ හැන්දක් දාලා රම්පේ කෑල්ලකුත් දාලා බත දෙන්න තියාගත්තා. ඊළඟට අපි චිකන් ඩෙවල් එක හදාගමු. මම මෙතන ලුණු, තක්කාලි, හමු මිරිස්, මාළු මිරිස්, හීනියට කපාගත්ත කැරට් අලයක්, ඒ වගේම සුදු ලුණු අරගෙන තියෙනවා. ඉස්සෙල්ලාම තෙල් එක ලිපේ තියලා සුදු ලුණු ටික දාලා රම්පේ කරපිංචා ටික දාලා හොඳට මේක කලවම් කරගන්න. ඊළඟට ඒකට දෙකට පලාගත්ත අමු මිරිස් කරල් කිහිපයකුත් දාගන්න. ඊළඟට තක්කාලි සෝස්, ලුණු, කෑලි මිරිස්,
ගම්මිරිස් කුඩුත් දාගෙන මේක හොඳට කලවම් කරගන්න ඕනේ. අපේ රස අනුව සීනිත් එකතු කරගන්න. මේක හොඳට කලවම් කරගන්න ඕනේ මද ගින්දරේ. මද ගින්දරේ මේක විනාඩියක් විතර හොඳට කලවම් කරගෙන අපි බෙදගත්ත චිකන් ටික මේකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ චිකන් ටික හොඳට මේ මිශ්‍රණය කලවම් වෙනකම් අපි මේක කලවම් කරන්න ඕනේ මද ගින්දරේ. එතකොට තමයි මේකට හොඳට උරා ගන්න. හීනියට කොටුවට කපාගත්ත කැරට් අලයක්, ඒ වගේම මාළු මිරිස් ඔයාලා කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. ඊළඟට පොඩිවට කපාගත්ත තක්කාලි, බීලූණු ගෙඩියක ලූණු කෑලි කපාගෙන දාලා හොඳට මේක කලවම් කරන්න ඕනේ. විනාඩි 2ක් පමණ කලවම් කරගත්තාම හොඳටම ඇති. නැත්තම් අපේ ලුණු එහෙම මැලවෙන්න බලනවා. මේ වගේ හොඳට කලවම් කරගන්න ඕනේ. බලන්නකෝ ඒකේ රස පාට. ඔයාලත් ගෙදර හදන්න බලන්න. ඉතින් වැස්ස වහිනකොට බතත් ඉදිලා ඉවරයි. බලන්නකෝ බතේ දුම් දාන හැටි. මේ වෙලාවට බත හරීම සුවඳයි. මුළු කුස්සියම සුවඳ එනවා. හීනි රසම රස හාල් ජාතියක් මේ හාල් එක. ඊළඟට මම අපේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්න ඕන. බිත්තර 3ක් අරගන්නවා. අම්භාජනයකට මේ බිත්තර 3 කඩලා දාගන්නවා. ඊළඟට ගෑරුප්පුවක් අරගෙන මේක විනාඩි 2ක් විතර හොඳට ගසා ගන්න ඕනේ. මම අපේ ෆ්‍රයිඩ් රයිස් එකට කැරට් ලීක්ස් හීනියට කපාගෙන තියෙනවා. තෙල් එකක් ලිපේ තියලා ඒක රත් වෙගෙන එනකොට එකට කඩාගත්ත බිත්තර 3 එකතු කරගන්න. ඒක හොඳට කලවම් කරනවා චූටි චූටි කෑලි එන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගන්න ඕනේ. ඊළඟට තෙල් චුට්ටක් දාලා ඒකට ලූණු රම්ප එකතු කරගෙන කැරට් එකතු කරගන්න. ඊළඟට මේ කැරට් ටිකයි ලීක්ස් ටිකකුයි එකතු කරලා මේක හොඳට තෙලේ මැලවෙන්න දෙන්න ඕනේ. මොකද කැරට් වල වතුර තියෙනවනේ. වතුර ටික හිඳෙනකම් හොඳට මේක මැලවෙන්න දෙන්න ඕනේ. ඊළඟට ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස් එකතු කරගන්නවා රස අනුව. මේ ටික හොඳට මැලවුණාම මම බත් එකතු කරලා ඉතුරු කරගත්ත ලීක්ස් ටිකත් එකතු කරලා හොඳට මේක කලවම් කරන්න ඕනේ. මෙහෙම හැදුවාම බත් එක හරියම රසයි. මේ බලන්නකෝ ඉතින් උණුවේ වැහි වෙලාවක මේ වගේ රස කෑමක් ඉක්මනින්ම හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. බලලා රස කියන්න. මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. මේ වගේම දිගටම එකතු වෙලා ඉන්න ලස්සන වීඩියෝ බලන්න.